මගේ අම්මගේ පරම්පරාවේ කට්ටියත් හම්බ කරලා හැබැයි හොයපු ටික දාලා ගිහින්. මගේ තාත්තගේ පරම්පරාවේ කට්ටියත් හම්බ කරලා හොයපු ටික දාලා ගිහින්. එතකොට මටත් එච්චරද වෙන්නේ? දැන් මේ හරි හම්බ කරගත්ත හොයාගත්ත ටික යම් දවසක දාලා යන්නද මටත් වෙන්නේ. මම නම් මේවා දාලා යන්නේ. මට දැන් හම්බෙච්ච ධන සම්පත්තිය මං සසරට අරන් යනවා. ධන සම්පත් සසරට අරන් යන ක්‍රමය මොකද්ද පින්වතුනි? ධනය සසරට අරන් යන ක්‍රමයට කියනවා දානය. මොකද්ද? ධනය සසරට අරන් යන්න පුළුවන් දානයෙන්. අද යමෙක් ධනයක් ලබලා තියෙනවා නම් එයා පෙර සසරේ දන් දීපු නිසා. පෙර සසරේ දන් දීපු අය දැන් ධනවත්. දැනුත් දන් දුන්නොත් සසර ගමන පුරාවට ධනෙන් අඩුවක් වෙන්නේ නැහැ. පෙර සසරේ දන් දෙන්න බැරි වෙච්ච අය දැන් කොච්චර ධනවත් වෙන්න උත්සාහ කළත් එයාලට දරිද්‍රතාවයෙන් උඩට එන්න විදිහක් නැහැ. කර්මය උදව් කරන්නේ නැහැ. පෙර සසරේ අපිට දන් දී ගන්න බැරි වුණා නම් අපි දැන් කළ යුත්තේ මොකද්ද? තියෙන ටිකකින් දන් දෙන එකයි. තියෙන ටිකකින් ආසාවෙන් දන් දෙන්න ඕන. දාණය මට පිහිටක්. බුදුරජාණන් වහන්සේ අපිට දාණය වටිනාකම ගැන වදාලා මෙහෙම. ආදිත් තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ගෙදරක් ගිනි ගන්න වෙලාවේ බුද්ධිමත් මිනිසයා ගේ ඇතුලේ තියෙන වටින පහේ බඩුවක් මුට්ටුවක් එළියට ඇදලා දාගත්තොත් තන්තස්ස හෝති අත්තහය. ගෙදර ගිනිගෙන ඉවර වෙද්දී ඉතුරු වෙන්නේ එළියට දාගත්ත ටික තමයි. නෝචයන් තත්තඩයි හති. ඇවිලිච්චි අලු වෙච්චි ඒවා ගැන හිතුවා කියලා ඇතිපලක් නැහැ. ඒවා ලැබෙන්නේ. ඒවන් ආදිපිතෝ ලෝකෝ. ඒ වගේමනේ මේ ජීවිතය නම් වූ ලෝකය. ජරාය මරණේනච. මේක ජරා මරණ ගින්නෙන් ඇවිලෙනව නොවේ. ඔයාලට තේරෙන්නේ නැද්ද පින්වතුනි මේක ජරා මරණ ගින්නෙන් ඇවිලෙනවා කියලා? මේකට ඇවිලිලානේ ජරා මරණ ගින්න. මගේ ජීවිතේටත් ජරා මරණ ගින්න ඇවිලිලා. ඔයාලගේ ජීවිතවලටත් ජරා මරණ ගින්න ඇවිලිලා. අම්මගේ බඩේ උපන් දවසේ ඉඳලා ඔය ගින්න අඩුවක් නැතුව අපිව දෙව්වා. පිච්චිලා යනවා පින්වතුනි. රූපේ පිච්චිලා යනවා. කටහඬ පිච්චිලා යනවා. හයිය හත්තිය පිච්චිලා යනවා. පෙනීම පිච්චිලා යනවා. ඇසීම පිච්චිලා යනවා. ජීවිතේට වෙනදී ආදිවිතෝ ලෝකෝ ජීවිතේ ගිනි අරන් ජරාය මරණේනච ජරා මරණ වලින් නීහරේ තේව දානේන සම්පූර්ණයෙන් අලු වෙන්න කලින් දන් දී ගන්නට දින්නම් හෝති සුනි හටන් දුන් දේ මනවින් බැහැර කරන ලද දෙයයි.